විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔබතුමා පක්ෂෙත් අන්දලා රටත් අන්දලා ආතප්පාතක් නැති ගම්මන්පිලගේ පොතට ඇඳුනා. ගම්මන්පිලයා ආතප්පාතක් නැති එකා වුණාට උන් ඇවිල්ලා මාස්ටර් ප්ලෑන් ඉන්නේ. උන් දන්නවා පාස්කු පහරේ ඇදලා ගිහිල්ලා සලේගේ කටින් උඩින් ඉන්නේ උන්ගේ නන් ටික කියවුනොත් ඒවයි පළ විපාක ගම්මන්පිලලාත් අත්විඳිනවා කියලා. කවදාවත් ඔය කඳවුරට ආයෙමත් ඊට පස්සේ බලයට එන්න බැරි හන්දා අපිට වෙන්න උඹරත් එපානේ කියලා ඔයාව ගෙන්නලා අතලිය එතෙන්ට අන්තිමට පක්ෂෙත් කඩාගෙන මිනිස්සුන්ගේ නරක නාමිකාගෙන අර පාර්ලිමේන්තුවේ දවස්වල කියපු ඔක්කොම වතුරේ ගියානේ නේ. දැන් නම් ගොඩ ගන්න අමාරුයි ටිකක්. මට මතක් වෙන්නේ අර උපුල් සාන්ත සන්නස්ගල කියපු කතාව. සජිත් ප්‍රේමදාස කියන්නේ ඉතාම මෝඩ මිනිසෙක්. මෝඩ මිනිසෙක්. එතකොට එයාට අර තාත්තගේ පුතා පියානෝ කියන කෑල්ල හැර ඒක අයින් කරොත් එහෙම එයාටම ගොඩනගාගත් එකක් එයාට නැහැනේ. එයාට ලොකු ගාඩ් එකක් ඕන. එයා තාම බේබි. එයාට පූල් එකේ නාද්දිත් 15ක් විතර වටේ ඕනි. හරිද? කොටයිද ඔයා එහෙනම් සිගුට්ටි. උසයිද? ඕන් ඔහොම පත්වින්ජෙන් જાති මිනිසෙක්.